ලෝකයේ දවසින් දවස ෆර්ටිලිටි ශේෂ්ත්‍රය දියුණු වෙනවා. ඒ ගැන ඔයා වගේම බබාලා හදන්න ඉන්න හැමෝම දැනුවත් වෙන්න ඕන. අපි ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. විශ් ෆර්ටිලිටි හොස්පිටල් ඩොක්ටර් හෙලරුවන් YouTube channel එක subscribe කරන්න. කොහොමද අද දවසෙත් අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ කතා කරපු දේවල් එක්ක ඕගලන්ට මේ විශ් හොස්පිටල් එක හරහා අනිවාර්යයෙන්ම විශ් එකක් තමයි ලබලා දෙන්නේ. ඉතින් අද දවසෙත් ඕගලන්ට අපි කවුගේ දවස්වල කතා කරා වගේම තව වැදගත් දේවල් ටිකක් ඕගලන්ට අපි කියන්න ලෑස්ති වෙනවා. මේ බලපු YouTube channel එක බලපු අය අපිට ගොඩක් යොමු වුණා. ඒ යොමු වෙච්ච අයත් එක්ක අපේ වෛද්‍යතුමන් හරහා ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියන එක මා විශ්වාස කරනවා. එහෙමනම් අද දවසෙත් විශ් හොස්පිටල් එකේ අධිපතිතුමන් සමග අපි අදත් එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හෙලරුවන් පසන් කුමාර වෛද්‍යතුමා සමග. අයබන් වෛද්‍යතුමනි. අදත් මං හිතන්නේ අපි කතා කරපු දේවල් ගොඩක් ප්‍රයෝජන වෙලා තිබුණා වෛද්‍යතුමනි. මං හිතන්නේ ඔබතුමන් කරන්න විශාල මෙහෙවරක් මේ රටේ කාන්තාවන්ට. ඉතින් මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එක ප්‍රශ්නයක් ගත්තොත් ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි බබෙක් ලැබුණට පස්සේ මේ ගර්භාෂය පහත් වෙනවද කියලා. ඒක සාමාන්‍ය මවක් ඇටියට මටත් තියෙන ප්‍රශ්නයක්. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මේකට උත්තරයක් දෙන්න පුළුවන් වුණොත් කාන්තාවක් මං හැමතිස්සෙම කතා කරනකොට ස්වභාව ධර්මයා එයාගේ ගර්භාෂය හදලා තියෙන විදියක් තියෙනවා. ගර්භාෂය අපේ පෙරලික් කැවිටි එක අපේ ශ්‍රෝණිමේ කලාව ඇතුළත තියලා තියෙන්නේ මසල්ස් වගේක් උඩ තියලා තියෙන. මේ මසල්ස් ටිකෙන් තමයි මේ ගර්භාෂය පහතට යන එක නවත්තන්නේ ශක්තිය දීලා තියෙන්නේ. අපි ඒ පෙරිටෝනියම් එක වටේ තියෙන අපේ ලිවේට එනයි කියලා මසල් එකයි ඒක වටේ තියෙන පෙරිටෝනියම් මසල් ටිකත් එක්ක. ඒතර මේ ගර්භාෂය මෙන්න මේ මසල් තට්ටු උඩ තියෙනකොට එයා ගර්භාෂයෙන් පල්ලෙහාට. ඇත්තට මේ ගර්භාෂය පහත් වීම කියන එකේ කට්ටිය ගොඩක් දේවල් හිතන එක. දැන් ගර්භාෂය පහත් වීම යටතේ තියෙනවා මුත්‍රාශය පහත් වීම තියෙනවා. ඊට පස්සේ ගර්භාෂයේ ගැප් ගෙල විතරක් පල්ලෙහාට එන අවස්ථාවක් තියෙනවා. ගර්භාෂය සම්පූර්ණයෙන් පළවෙනි අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපේ ගර්භාෂයෙන් පිටිපස්ස තියෙන අපේ අදෝ මාර්ගය. ඒ අදෝ මාර්ගයේ තියෙන බිත්ති අපි රෙක්ටස් කියලා අදෝ මාර්ගයේ තියෙන ගුද මාර්ගයේ බිත්ති වලට එකකුත් තියෙනවා. ඒතර නමුත් කාන්තාවකට මේ අවස්ථාව සියල්ලම තේරෙන්නේ යෝනි මාර්ගය හරහා යමක් පහතට ඇවිල්ලා හිර වෙලා නිකන් පහත් වීමක් ගෙඩියක් වගේ තමයි තියෙන්නේ. නමුත් වෛද්‍යතුමා තමයි මේක බලලා ඉවරලා කියන්නේ මේක මුත්‍රාශය පහත් වීමක්ද ගර්භාෂය පහත් වීමක්ද ගුද මාර්ගයේ පහත් වීමක්ද නැත්නම් වටේ තියෙන බිත්ති වල පහත් වීමක්ද මේක හරියටම කියන්න පුළුවන් ඒ වෛද්‍යවරයෙක් තමයි බෙද. ඒතර ඒ අනුව තමයි ප්‍රතිකාර කරන්නේ. ඒතර කොතන මේ අපේ දැන් ඉස්සර අපි අහලා තියෙනවා දැන් එක පවුලක ඉන්නවා ළමයි 15 16 එහෙම ලොකු ප්‍රමාණයක්. ඒතර ඒ කාලේ අම්මලගේ පෙන්නවා මේ ළමයි වැඩිපුර හම්බ වෙන විශේෂයෙන් ස්වභාවික ක්‍රමයට. ඒ කියන්නේ ස්වභාවිකව natural delivery මේවා වැඩි ප්‍රමාණයක් ගොඩක් කරනකොට මේ පෙරිටෝනියම් එක තා ඒ වටේ තියෙන මසල්ස් වීක්නස් නිසා මේ ගර්භාෂය පහත් වීමක් සිදු වෙන්න පුළුවන් කියනවා. එතකොට එන්නේ ඒ අවස්ථාව කියන්නේ ගොඩක් දරුවන් ලැබීම නිසා. මොකද හැමතිස්සෙම මේ පෙරිටෝනියම ඩැමේජ් වෙලා ඒ තියෙන ඒ වටේ තියෙන කොලජන් තන්තු ඉලාස්ටින් තන්තු වල ඉරිලා ගිහිල්ලා. ඒ අවස්ථාවේ විතරයි සාමාන්‍යයෙන් පේන්නන්නේ ස්වභාවිකව දරුවෙක් හම්බෙන අවස්ථාව වැඩි වෙනකොට මෙන්න මේ ගර්භාෂය හෝ මේ වටේ තියෙන මේවා පහත් වීමේ අවස්ථාව. නමුත් කොතනදිවත් පෙන්වන්නේ එක බබෙක් දෙන්නෙක් හම්බුණා කියලා ගර්භාෂය පහත් වෙනවා කියලා අවස්ථාවක් පෙන්වන්නේ නැහැ. නමුත් විශේෂිත ලෙඩ වර්ග තියෙනවා. අපි කියන connective tissue disorders වර්ග කියන්නේ මේ කොලජන් තන්තු ඉලාස්ටින් තන්තු මේ අපේ ශරීරයේ තන්තු හැදිලා තියෙන ඒ තන්තු හැදීමේ ජානමය හේතු නිසා සහ ඒ තන්තු හැදෙන්නේ නැති ප්‍රශ්න නිසා මෙන්න මේ පෙල්වික් මසල්ස් වල තියෙන ප්‍රශ්න නිසා මෙන්න මේ ගර්භාෂය පහත් වෙන පුළුවන්. සමහරට ඒ කට්ටියට බබෙක් හැදෙන්නේ නැතුවත් ගර්භාෂය පහත් වෙන්න පුළුවන්. ඒතර බබෙක් හැදෙන නිසා නෙමෙයි ගර්භාෂය පහත්. ඒතර මොකද මසල්ස් ටික වීක් නිසා මේක පල්ලෙහාට යන්න පුළුවන්. ඒතර මේක තව තියෙනවා දීර්ඝ කාලෙම කැස්ස එහෙම තියන අය ඉන්නවා. කැහ ඉන්න කට්ටිය ඉන්නවා. අන්න ඒ කට්ටියටත් වෙනවා ගර්භාෂය පහත් වීම. දැන් normal pregnancy එකත් අර මොකද ඒගොල්ලන් නැතරම අර මසල් එක වැඩ කරලා මුත්‍රාශය පහත් වෙන්න ප්‍රවණතාවය වැඩි කියලා. ඊට පස්සේ තව කට්ටියක් වෙනවා විශේෂයෙන් මලබද්ධය ගොඩක් තියෙන කාන්තාවෝ. ඒගොල්ලෝ ටොයිලට් එක ස්ට්‍රේන් කිරීම නිසා ගොඩක් ස්ට්‍රෙස් කරලා ඒ කාලයක් එක
ගොඩාක් කල් මේක කරලා විශේෂයෙන්ම ඔය හෙමරොයිඩ්ස් කියන තත්ත්වයක් එක්කම මෙන්න මේ මුත්‍රාශය සහ අපේ මුද මාර්ගයේ කොටස් පහත් වීමේ ප්‍රවණතාවය වැඩි කියලා. ඒ මේ වගේ හේතු ගොඩාක් වෙන්නනවා මේ හේතු වශයෙන් මේ පෙන්නකොට සහ සමහර අවස්ථාවල පෙන්නනවා ඒ කියන්නේ විවිධාකාර ඔපරේෂන්ස් නිසා උදර කුහරය ආශ්‍රිත ඔපරේෂන්ස් නිසා මෙන්න මේ කොටස් වල හයිය නැති වෙන නිසා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල හැර නිකන් බබෙක් අපි හම්බුණා සමහර හම්බ වෙනවා සීස කරත් normal හම්බ වෙන සීස කරත් යම් කාලයක් යනකොට ගර්භාෂය පහත් වෙන්න පුළුවන්. ඒතර කොතනදිවත් ඒ බබෙක් එක බබෙක් හම්බුණා දෙකක් හම්බුණා කියන එකත් ලින්ක් කරන්නේ නැහැ. අර වගේ හේතු හෝ නැත්නම් වැඩි බබාල සංඛ්‍යාවක් අපි නැචරල් බබාල හැම වාර සංඛ්‍යාව ගොඩක් වැඩි වීම නිසා මේ ගර්භාෂය පහත් වීම වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. සහ දැන් අපි මදසරුභාවයට ගත්තොත් මදසරුභාවයේදී ගර්භාෂය පහත් වීමත් මදසරුභාවයට ලොකු සම්බන්ධයක් නැහැ ඒක නෙවෙලා. මදසරුභාවය කරන ප්‍රතිකාර ක්‍රම නිසා ගර්භාෂය පහත් වීම කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වාර මදසරුභාවයේ කරන ප්‍රතිකාර සංඛ්‍යාව වාර සංඛ්‍යාවත් ඒ ගර්භාෂය පහත් වීම කියලා දෙයක් සාමාන්‍යයෙන් අපි එවිඩන්ස් බේස් මෙඩිසින් වල කතා කරන්නේ නැහැ. ඒතුම වයිතුම්නේ දැන් මම අහන්න ඉති ප්‍රශ්නයක් ඔබතුමන් කිව්වා සීස කරොත් යම් කිසි දෙයක් වෙන්න පුළුවන් කියලා. දැන් මතයක් තියෙනව නේද දැන් ඉස්සර අම්මලා කියනවා මේ ගර්භාෂය පහත් වෙන්න පුළුවන් බර උස්සන්න එපා. ඒ වගේ දැන් අපි හිතමු නිකන් උදාහරණයකට බර දෙයක් මල් පෝච්චියක් ගන්නවා කියලා. ඒකත් දනිස් දෙක නවල ගන්න කෙනා නැත්නම් ගර්භාෂයට හානියක් වෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තද? මෙම ගර්භාෂයට හානියක් වෙන්නේ නැහැ අපි. ඒක මොකද ගර්භාෂය ප්‍රොටෙක්ට් වෙලා තියෙන අපේ උදර කුහරය ඇතුළත. ඔව් පහත් වීම මෙහෙමයි. දැන් අපි එක දවසක් දෙකක් ඔය ඉඳලා හිටලා බරක් කිස්සුවා කියලා එහෙම ගර්භාෂය පහත් වීමක් වෙන්නේ නැහැ. නමුත් හොර කෙනෙක් කාලයක් තිස්සේ ලොකු බරක් උස්සලා වැරදි ඉරියව් වලින් ඒ වගේ දෙයක් කරොත් සහ එයාටත් ගර්භාෂය පහත් වෙන්න අදාළ අනිත් ෆැක්ටර්ස් අපි ඉස්සර කතා කරන අනිත් ෆැක්ටර්ස් ටික සම්බන්ධ වුණොත් අන්න එයා ගර්භාෂයක දැන් ලෝකයේ බර වැඩ කරන අම්මලා ඉන්නවා. ඒගොල්ලෝගේ රස්සායම ඒගොල්ලෝ බර වැඩ කරන කට්ටියනේ. කළු ගල් කඩලා කරේ තියාගෙන උදේ හවස මුත් ඒගොල්ලන් ගර්භාෂය පහත් වෙලා නැහැ. නමුත් තියෙන්නේ ඒකත් එක පොසිටිව් ෆැක්ටර් එකනේ ගර්භාෂය පහත් වෙන අනිත් ෆැක්ටර්ස් උත් ඔක්කොම එකතු වුණාම මේකත් එක්ක වැඩිපුර වීමේ අවදානම තියෙනවා. නැතුව දැන් ගර්භාෂයට බර උසලීමෙන් ලොකු හානියක් වෙනවා කියලා කොතනදවත් පෙන්වන්නේ නැහැ. ඉඳගෙන ඉවරලා කාලයක් තිස්සේ මත එකපාරක් දෙපාරක් වුණා කියලා එහෙම වෙනවා හරි අඩුයි. ඇත්තටම වෛද්‍යතුමනි දැන් මෙතන මේන්ලි වෙන දේ තමයි අපේ වෛද්‍යතුමන් හරහා විශ් හොස්පිටල් එකේ ඇත්තටම මේ අපි දරුවන්ව අපි තැන්පත් කිරීම IVF කිරීම ඒ තුලදී දැන් ගැප් ගත්තට පසුව මවක් වෙන්න කලින් ඉතින් ගැප් ගන්නකොටම ඉතින් කාන්තාවක් මවක් තමයි ඇත්තටමනේ අයිතුමනේ. එතකොට එතුමියට මානසික ආතතිය මානසිකව ඇයට යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ IVF කරාට පසුව ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන්න ඕන ඒ සපෝට් එක ගොඩක් වටිනවා. ඒ ආදරය, ලව් ඇන්ඩ් කෙයාරින් මේ හැම එකක්ම අවශ්‍ය වෙනවානේ. මේ දේවල් නැති වෙන්න පුළුවන්. එහෙම වුණතින් සමහරක් වෙලාට ඒ දරුවා ඇබෝෂන් වෙන්න පුළුවන්ද? ඔව් අපි love and caring and abortion මෙහෙමයි. එතන මෙහෙම දෙයක් මම කියන්නම්. දැන් වැඩිතින් මම හැමතිස්සෙම කියනවා වගේ මම ඩේටා මට කියන්න පුළුවන් මට හිතිලා මට නිකන් එහෙම වෙන්න පුළුවන් එහෙම විය හැකි කියන මගේ මතය කියන්න බෑ වෛද්‍ය විද්‍යාවේ. ඒතර වෛද්‍ය විද්‍යාව අපි හැමදේම එවිඩන්ස් එක කතා කරන්නේ. ඒ කියන්නේ ලෝකේ රිසර්ච් කරලා තියෙනවා. අනේ රිසර්ච් එක දෙයක් තමයි මට ගොඩක්ලා ඒකලතර මෙහෙම ස්ට්‍රෙස් ෆැක්ටර්ස් නිසා මිස්කැරේජ් වීමේ අවදානම වැඩි කියලා සමහර රිසර්ච් දැකලා තියෙනවා. ඒ කියන්නේ අම්මට ස්ට්‍රෙස් මානසික ආතතිය සංකූලතා නිසා ඇගේ විශේෂයෙන්ම එක හෝමෝන්ස් වල ඔක්සිටොසින් වෙනස් වීම නිසා early miscarriages second trimester miscarriage එන මෙහෙම ඒකත් කලාතුරකින් විය හැකි මම දැක්කම case report අතට studies වල case reports එහෙම වෙච්ච ඒවා case reports දාලා but දැන් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකමද ඒ කියන්නේ ආතතිය හින්දාමද උනේ ඒකත් එක්ක තව වෙන ෆැක්ටර්ස් බලපෑවද කියන එක උදාහරණයක් කියමු. දැන් කවුරු අම්ම කෙනෙක්ට මම හස්බන්ඩ්ගේ සපෝට් එක නැතුව ඒ අම්ම තනියෙන් ඔක්කොම කරන්න ගිහලා ඒ අම්ම වැටෙනවා කියලා හිතන්නකෝ. ඒතර අම්මා මානසික ආතතිය දෙනුත් තියන්නේ වැටෙනවා.
තර වැටිලා මානසික ඔය ෆැක්ටර්ස් දෙකම එකතු වෙලා අම්මට මිස්කැරේජ් එකක් වෙන්න පුළුවන්. නැත්නම් අම්ම තනියෙන් වැඩ කරගන්න ඕනේ. බර උස්සන් ඔක්කොම කරන් බෑග් උස්සගෙන තනියෙන් ඔක්කොම කරගෙන ක්ලිනික් ගිහිල්ලා වාහනේ පස්සේ ඔක්කොම කරද්දී මානසික අතේ අර ඒ වගේ ෆැක්ටර්ස් දෙක තුනක් විතර තමයි හස්බන්ඩ්ගේ සපෝට් නැත අම්මගේ නියුට්‍රිෂන් පැත්ත නරක වෙන්න පුළුවන්. ඒතර යාට හිතෙනීම කාල. ඒතර ඒකයි මානසික දෙකම සම්බන්ධ. ඒ නිසා කේස් රිපෝට්ස් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි එකදී හොඳ මානසික සුවයක් තියෙන තරමට සතුටෙන් හස්බන්ඩ් කෑරින් තියෙන තරමට හොඳයි කියලා. නමුත් අනිත් පැත්තේ ඉතින් හස්බන්ඩ් කෑරින් ඔක්කොම තියෙන කට්ටියක් තියෙනවා මිස්කැරේජ් වෙනවා. කිසිම මානසික ආතතියක් නැතුව සතුටින් ඉන්න ඇත් තියෙනවා මිස්කැරේජ් වෙන්න පුළුවන්. දෙකෙන්ද මම කියන්නේ මේක අපි කියන එක ෆැක්ට් එකක් එක සාධකයක් මත තීරණය වෙන දෙයක් නෙවෙයි. සාධක දැන් අපු උදාහරණයක් දැන් හස්බන්ඩ්ගේ කෑරින් ඒ අම්මට නොලැබෙන්නෙත් එක හේතුවක් මතනේ. ඒතර ඒකත් ලොකු කතන්දරයක්. ඒතර අතීත කතන්දරේ දිව යනවා. ඒ කියන්නේ අපි සරලකොත් ඒ අම්මා කවදාරි ස්වාම පුරුෂයෙක් වෙලා ඉන්න කාලේ ඒ ස්වාම පුරුෂයා බාහිරයක් වෙලා ඉන්න කාලේ ඒ දේ හරියට සිද්ධ නැති නිසා ඒ ක්‍රියාවලිය අනිත් පැත්තට වීමත් සිද්ධ වෙයි. yes. ඒතකොට ඒ වගේ දෙයක් මේ එක ෆැක්ට් එකක් නෙවෙයි. ඒතර මේ වගේ ෆැක්ටර්ස් ගොඩයි. ඒක නිසා මම එකයි හැමදෙස්සම කියන්නේ මේක මේ අපිට පේන ටිකට අමතරව නොපේන ගොඩාක් ෆැක්ටර්ස් ටිකත් එක්ක තමයි මේ කතන්දරේ එන්නේ. ඉතින් මේක තේරුම් ගත්තොත් ඒ අම්මා හරි සතුටින් ඉන්න පුළුවන්. රයිට් මට මේ හස්බන්ඩ්ගේ සපෝට් එක නැත්තේ මගේ යම් හේතුවක් නිසා. ඉතින් මම ඒක සතුටින් විසඳ ගන්න මොකද එතන ඉවරයි. බට් ඒකට එයා ගැටෙන්න ගියොත් ආයෙක අතීත අනාගතේ එයා නැවත ඒක අරන් යාමක් සිද්ධ කරනවා සිද්ධිය. එයාගේ තේරුම් ගන්න තරම ඉතින් මානසික ආතතිය කියන එක මම හිතන්නේ ඒක අපිම හදාගන්න එකක් සහ අපිම නැති කරගන්න එක අපිම තමයි නැති කරගන්න මේ කාටවත් කොච්චර වෛද්‍යවරුතු ගිහලා කොච්චර කවුන්සලින් කරත් කොච්චර මේව කරත් මම දන්න අනුව පොඩි සපෝටිව් දේවල් කතා කරලා ඒ මොහොතේ අපිට හිත පොඩි නිදහසක් ලැබුණට මේක ලොන්ග් ටර්ම් ගත්තාම ඉතින් ඒක තමා ඇත්ත තේරුම් ගත්තනම් මේ මොහොතේ සහ අතීතයේ හේතු මත මේ මට වෙන දේවල් ඇත්ත තේරුම් ගත්තනම් එයාට ඒ මානසික ආතතියෙන් හරිම ලේසියෙන් මිදෙන්න පුළුවන්. ඒකෙන්ද කොතනවත් ඒ මානසික ආතතිය මත පමණක්ම අපිට මේ දේ වෙනවා කියලා අපිට කොතනවත් අපි කියන්නේ නැහැ මිස්කරේජ් වෙනවා කියන්නේ. අපිට දැන් අර මම මේ අහපු ප්‍රශ්නෙත් එක මානසික ආතතිය කියන එක තුලදී කාන්තාවකට කියන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට හරි ලැබෙන කලින් හරි එහෙම නැත්නම් අපි IVF කරාට පසු හරි කාන්තාවකට දැන් ඔතලෝ සින්ඩ්‍රෝම් වැනි දෙයක් තිබුණොත් තමන්ගේ ස්වාමි පුරුෂව සැක කිරීම මත එතකොට මෙතනදී දරුවට අර නිරෝගී සම්පත්තිය කියන එක ලැබෙන්නේ නැතුව බලපාන්න පුළුවන් දෙයක් කියන හැම වෙලේම සැකෙන් තමන්ගේ ජීවිතේ ගත කරනකොට ගෙදර. ඔව් මෙහෙමයි. ඒකෙත් මම මෙහෙම කියන්නම්. ඒක දැන් හරි පරිස්සමෙන් ඔවට උත්තර දෙන්න ඕනේ. මොකද දැන් සමහරලාට දැන් අපි දෙන උත්තර වෛද්‍ය විද්‍යාවට ගොඩක් සම්බන්ධ දේවල් හිතන්න මෙහෙම. දැන් දරුවෙක් කුසට ආවට පස්සේ ඒ අම්මගේ සරලවකවත් ඒ අම්මා කුසට ඇවිල්ලා සති 6 ඉඳලා සති 6ක් කියන්නේ මාස එකමාරක් ඉඳලා ඒ බබාගේ ඇස් පේන්න පටන් ගන්නවා. කන් ඇහෙන්න පටන් ගන්නවා. එළියේ දේවල් ඇහෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සති 10 12 වෙනකොට ස්නායු පද්ධතිය හැදලා ඉවර වෙලා ඒ බබාගේ ක්‍රියාකාරීත්වය ස්නායු පද්ධතියට ගන්න ඉන්පුට්ස් බාහිර ලෝකේ ඉන්පුට්ස් ගන්න පටන් ගන්නවා. සලකත අම්මගේ හાર્ට් බීට් එක හිටන් ඇහෙන්න පටන් ගන්නවා සති 10 12 වෙනකොට. ඒතකොට ඊට පස්සේ බබා සාමාන්‍ය සති 12ක් විතර 10ක් 20ක් විතර යන එයාගේ සම්පූර්ණ අවයව ටික හැදලා එයාගේ ඔය අපි සරලකොත් අපි කියමු ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් සියල්ල එයාගේ ශරීරය ඇතුළතදී වැඩ කරන්න පටන් ගන්න ඉවරයි. ඒතර ඒ කියන්නේ බාහිර ලෝකේ අම්මා තාත්තා කතා කරන දේවල්, අම්මා තාත්තගේ තියෙන රණ්ඩු වෙන දේවල්, අම්මා තාත්තා ගහ ගන්න දේවල්, අම්මා හිතන සිතුවිලි මේ ඔක්කොම එයාගේ අර ඉන්පුට්ස් හයත් එක්ක එයාට අපි කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේවා තරහා එයා ඉන්පුට්ස් එනවා. ඒතර එයාගේ ප්‍රෝග්‍රෑමින්గ్ එක වෙන්නේ කොතනින්ද? අම්මගේ බඩේ කුස ඇතුලේ ඉඳලා. ඒතර එයා එළිය දැන් පරලකොත් අපි ඒ එන ප්‍රෝග්‍රෑම් එක තමයි ඒ ළමයා ඉපදිලත් ඊට පස්සේ එළියට ඇවිල්ලත් එයාගේ බාහිරින් ඊට පස්සේ ගන්න ඉන්පුට්ස් එක්ක තව මේක ප්‍රෝග්‍රෑම් කරලා තමයි එයාගේ අනාගතේ හැදෙන්නේ. එතකොට දැන් ඒ අම්මට තාත්තා ඔය අපි කියමු දෙන්නත් එක ප්‍රශ්න තිබිලා එයාගේ ඉපදෙන ඉස්සෙල්ලා ඇතුලේ ප්‍රෝග්‍රෑම් එක ස්ටක් මොකක්ද අපි ප්‍රෝග්‍රෑම් සිස්ටම් එකනේ. එයාගේ ඩේටා සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එයාට එන ඩේටා එක රිවීල් කරන. ඒතර එයාගේ රිවීල් කරන ඩේටා සිස්ටම් එක අපි දන්නේ කොයි විදියට එයා ඉපදුනාට පස්සේ ඒක අවුට්පුට් එක දායිද කියලා. එයාට සමහරකට තරහ යන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට සමහරලාට එයාට පර්සනැලිටි එක එයාගේ පර්සනල් එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මොකද
එක රිසර්ච් එකක් මම දැකලා තියෙන එක මේ වෛද්‍යවරුන්ට වඩා එක මේ හිප්නොතෙරපි කියන එකේ තියෙන හිප්නොතෙරපි කියන්නේ අපි මොකද කියන්නේ මෝහන වෛද්‍ය විද්‍යාවේ කරපු මම රිසර්ච් එකක් කියන මම දැකලා තියෙනවා තාත්තා වැඩිපුර ෆෝන් වීඩියෝ බලනවා නම් තාත්තා ෆෝන් වීඩියෝ කියන අපි කියන්නේ දැන් ඉන්ටර්නෙට් එක බලන වැඩි හිටියන පමණයි අන්න එහෙම බලන තාත්තලාගේ හම්බෙන ළමයින් වැඩිපුර සමලිංගික පැත්තට යන්න පුළුවන් හෝමෝසෙක්ෂුවල් පැත්තට යන්න. ඒක ඒ හිප්නොතෙරපි රිසර්ච් එක දාලා තිබ්බා. ඉතින් ඒ වගේද එතකොට ඒකදී වෙලා තියෙන්නේ ඒ තාත්තාගේ ශුක්‍රාණුවක ඒ ප්‍රෝග්‍රෑමින් එකක් බබාට ගියපු විදියක් නේ. දැන් යාගේ තාත්තගේ ඇහෙන් ගිල මෙහෙන් ගිල ප්‍රෝග්‍රෑම් වෙච්ච එක ඒ ගියපු එක. ඒතර ඒ වගේ දැන් ඒක ප්‍රෝග්‍රෑම් එක ඊළඟ ඒතර යා ළමයා ලොකු වෙලා ඒ ළමයාට කාන්තාව ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ. නැත්නම් පිරිමි ගැන ආසාවක් ඇති වෙනවා. තමාගේ වර්ගයා ගැන තමයි තමාගේ එකම ජාතිය කෙනා ගැන තමයි හැඟීම් දැනීම ඇති වෙන්නේ. ඒතර ඒක එක හේතුවක් රම් හරි තාත්තා හරි අර ළමයා හම්බෙන්න ඉන්න කාලේ ඊට පෙර අර වැඩි හිටින පමණයි ෆිල්ම් වැඩිපුර බලන්නේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේවා ඉස්සර කාලේ ඒ කියන්නේ හම්බෙන්නේ ඉස්සෙල්ලා තමයි. ඒ කියන්නේ බබා පොඩි කාලේ ගත්තොත් අපි ඉස්සර කාලේ කියන්නේ අපිට ඔය වගේ දේවල් බලන්න බැරි කාලයක් තියෙන අපේ වයසවල වලදී අපි දැකලා නැහැ. ඒ කාලේ තිබ්බ නැති අපි කියමු ඉස්සර කාලේ අපි ඉස්සර කාලේ ගත්තොත් එහෙම කියන්න පුළුවන්. අපි කියමු එයාගේ වැරදි දැන් ඒ කාලේ අපි කියමු දැන් පිරිමි ළමයි නෑ ඒගොල්ලෝ මොනවද මෙහෙමයි. ඒගොල්ලෝ කොහොම ඒ කාලේ හිටියද දන්නේ නැහැ. ඒතර ගෑන් ළමයි ඒ කාලේ කොහොම හිටියද ඒ කාලේ වීඩියෝ ටීවී නැති වුණාට ඒගොල්ලෝ ඒ දේවල් ඒ කාලේ වෙලා තියෙනවනේ ඉතින් ඒ කාලේ මොන හරි මනසත් එක්ක තියෙන ගනුදෙන ඒගොල්ලෝ ඒ කාලේ වැරදි දේවල් කතා කිරීමේ ඉරියව් ඉන්න විදිය ඒගොල්ලෝ ඒවත් එක්ක ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක. සමහරට අපි දැන් අපි කතා කරන අපි දන්න ටිකනේ. ඊට ඉස්සෙල්ලා ආත්මවල ඒගොල්ලෝ කොහොම ඉඳලා මොනවා කරලාද දන්නේ. ඒව කොහොම පල්ලෙහාට යනවද දන්නේ. ඒතර ඒවත් එක්කනේ අර ගතියක් නෙන්නේ ඔගේ. ගති ස්වභාවයක් කියන්නේ ඒගොල්ලන්ගේ ඒ ස්වභාවයක් කියන්නේ. ඒතර මේ ස්වභාවය හැදිලා තියෙන්නේ මේ සිස්ටම් එකත් එක්ක තමයි හැදිලා තියෙන්නේ. ඒතර මේක පෙන්නවා ඒවත් එක්ක අර ඊළඟ પરම්පරාවට මේ වගේ දේවල් යාමේ ප්‍රවණත දැන් මොකද දැන් ඉස්සරට සාපේක්ෂව මේක හරි වැඩි. මේක සැලකුවොත් හෝමෝසෙක්ෂුවලිටි කියන එක දැන් ලෝකේ හරි වැඩි. ඒකනේ මේක නීතිගත කරන්න වෙලා තියෙනවා. ඒකනේ වෙනම සමාජයේ ඉන්නද ඉස්සර අපි පොඩි කාලේ අපි ඔහලා තිබ්බ නෑනේ. දැන් කෙලින්ම ඉතින් දැන් පාර්ලිමේන්තු ඇක්ට් එකක් ගේන මට්ටමට ගිහිල්ලා තියෙනවා මේක සමාජගත යුතුයි කියලා. මොකද හේතුව දැන් අලුත් මේකේ බලන්නේ දකින්නේ ඇහෙන්නේ ඔක්කොම මේවත් එක තමයි ප්‍රෝග්‍රෑම්. ඉතින් ඊළඟ પરම්පරාව හැදෙන්නේ ඒවත් එක්ක. ඒක කරන්න දෙයක් නෑ. එතකොට දැන් අපි පොඩි කාලේ හිතුවොත් ඉස්සර අපි දැක්කොත් එහෙම අපි දැන් අපි ලංකාවේ අපි දැන් පිටරට මං ගියාම දැන් අපිට පිටර දැන් ගොඩක් ගිහලා මට ඒක සාමාන්‍යද දැන් නමුත් අපි මුල කාලේ ගියාම දැන් අපි ලංකාවේ ඉස්සර එහෙම කට්ටිය අපි දැක්කේ නැහැ. නමුත් දැන් පිටරට ගියාම හැමතැනම හරිම කොමන්. නමුත් දැන් ලංකාවෙත් අපි ගාවට බෙහෙත් ගන්න එනවා බබාලා හදාගන්න හෝමෝසෙක්ෂුවල් කපල්ස්. ඒ කියන්නේ ඒතර ඒක මම කොතනවත් වැරදි කියලා කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් අර මම අහපු ප්‍රශ්නෙට අර තාත්තා අම්මගේ වෙච්ච ප්‍රෝග්‍රෑම් එකේ වෙනස තමයි මේ දරුවට යාම කියන එක තමයි මම කියන්නේ. මට ඔක හරි වැරදි කතා කරන එක අපිට සම්බන්ධ නැහැ. ඉතින් කෙනෙක් කෙනෙක් කියන්න පුළුවන් ඒක හොඳයි ඒක නරකයි ඒක හරි ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. නමුත් මම කියන්නේ ඒක ප්‍රෝග්‍රෑම් එකේ වෙනසක් ඉදිරි પરම්පරාවට යන්න පුළුවන්. ඒක නිසා අම්මා තාත්තා දරුවා බඩේ ඉන්නකොට හැමතිස්සෙම සහ බඩට එන්නේ ඉස්සෙල්ලත් ඒ අම්මා තාත්තලා ඒ නිරෝගී අපි කියමු කොහොමද සෞඛ්‍ය සම්පන්න අපි කියමු මේ ධර්ම මාර්ගයේ යන එහෙම කියමු හරි මාර්ගයේ යන දරුවෙක් හදනවා නම් පොඩක් හැම පැත්තම ඒගොල්ලන්ගේ මනසට ගන්න ඉන්පුට්ස් ගැන ගොඩක් හිතන්න එක වටිනවා. අපි ඊගා වැඩසටහන කතා කරමු වෛද්‍යතුමනි මේ POS කියන්නේ මොකක්ද කියන එක සහ දැන් අපි බයිසෙක්ෂුවල්ස් ගැන කතා කරමු නිසා ඒ හා සම්බන්ධයෙන් විද්‍යාත්මකව කියනවානේ මේක උප්පත්තියෙන් එන දෙයක් ඒ කියන්නේ ජානමය වශයෙන් වෙන දෙයක් කියන එක අපි ගැන වැඩිදුර අපි ආයෙ වැඩසටහනක අනිවාර්යයෙන්ම කතා කරමු. ස්තුතියි ડોක්ටර් අද දවසෙත් අපිත් එක්ක එකතු වුණාට. එහෙමනම් ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් නම් ડોක්ටර් හෙලරුවන් විශ් ෆර්ටිලිටි හොස්පිටල් එකේ YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එකතු වෙන්න. වැදගත් දේවල් මමත් මේ පුටුවේ වාඩුණාට පස්සේ මන් නොදන්නා කරුණු ගොඩක් මාත් දැනගත්තා. හරිම වැදගත් ජීවිතයට. එහෙමනම් තව දේවල් දැනගන්න ඕන නම් අපිට කතා කරන්න 0773 910යි 910යි වගේම තව දුරකථන අංකයක් තියෙනවා 0111 7යි 544යි 544ට කතා කරලා තව විස්තර ගොඩක් දැනගන්න පුළුවන්.
ලෝකෙ දවසින් දවස ෆර්ටිලිටි ශේෂත්‍රය දියුණු වෙනවා. ඒ ගැන ඔයා වගේම බබාලා හදන්න ඉන්න හැමෝම දැනුවත් වෙන්න ඕන. අපි ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. විශ් ෆර්ටිලිටි හොස්පිටල් ඩොක්ටර් හෙලරුවන් YouTube channel එක subscribe කරන්න.